ඉතින් මම අද කතා කරන්නේ Gmail එකේ backup වල storage fill වෙන එක ගැන වැදගත් වීඩියෝ එකක්. මේක ඔයා ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඔයාගේ Gmail එකෙන් හැමතිස්සෙම මැසේජ් එන්න ගන්නවා Gmail එකේ storage නැහැ මේක clean කරන්න කියලා. ඒ ගැන තමයි මම අද කතා කරන්නේ. අපේ ෆෝන් එකේ සමහර වෙලාවට storage full කියලා මැසේජ් එකක් එනවා Gmail එකෙන්. ඉතින් මේක වෙන්න ගොඩක් අදාළ වෙන ලොකුම හේතුව ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලා දන්නවා Google Photos. ඔයාගේ ෆෝන් එකේ Google Photos ගිහිල්ලා මේක ක්ලික් කරලා Google Photos open කරගන්න. මේ Google Photos වලින් තමයි ඔයාගේ Gmail එකට backup හදන්නේ. ඉතින් මේ Google Photos වල දකුණු පැත්තේ උඩ කෙළවරේ ඔයාගේ email එක තියෙන icon එක පෙන්නනවා. ඒ icon එක ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ Gmail එකේ storage එක කොයිතරම් දුරට fill වෙලාද තියෙන්නේ කියලා. මේකේ සාමාන්‍යයෙන් වෙන්නේ මේක backup කරද්දි තමයි මේ Gmail storage එක පිරෙන්නේ. මොකද ඔයා Wi-Fi connect වුණ ගමන් ඔයාගේ phone එකේ තියෙන photos, videos ඔයාගේ Gmail එකට copy කරගන්නවා. එහෙමත් නැත්නම් backup එකක් හදා ගන්නවා. ඉතින් මේකට අපි කරන්න ඕන මේ auto backup වෙන setting එක off කරගන්න ඕන. ඉතින් ඒක off කරගන්න තමයි මම අද හදන්නේ. ඔයාගේ email icon එක click කරලා මෙතනින් පහළට ආවට පස්සේ තියෙනවා photos settings කියලා. ඒක click කරගත්තට පස්සේ උඩින්ම තියෙනවා backup කියලා. ඒක click කරගන්න. ඒ backup එකේ ඔයාට උඩින්ම පේනවා එතන තියෙන setting එක ඒ switch එක on කරලා තියෙන්නේ. ඒ switch එක off කරගන්න. එතකොට ඔයාගේ backup off වෙනවා. ඊට පස්සේ මෙතනින් back වුණාට පස්සේ ඔයාට පේනවා උඩින්ම තියෙනවා මේ backup කියන එක off. ඒ විදිහට ඒ setting එක හදාගත්තට පස්සේ ඔයාගේ Gmail storage එක පිරෙන්නේ නැහැ. අවශ්‍ය නැති දේවල් photos, email backup වගේ දේවල් අයින් කරලා ඔයාගේ storage එක වැඩි කරගන්න පුළුවන්.